මා කළ අපරාධය අතිශයින් කුරිරුය. ඒ තමයි පැරණිම සහ දරුණුම සාපලත් අපරාධය. සොහොයුරු මරා දැමීම. මට යාඥා කළ නොහැක. එසේ කිරීමට අධිෂ්ඨානය තිබුණද නොන්දයත් මා කළ ඝාතනය වෙනුවෙන් මට හිමිව ඇත යසයිසුර. මගේ කිරීටය, මගේ පිසව කුරිරු ලෙස ඉපයූ මුදලින් නීතිය මිලයට ගත හැකිසේ දූෂිත ලෝකයේ වරදකරුවාට හැක යුක්තිය ඇත දැමීමට නිරතුරුව. නමුත් ස්වර්ගයේදී එසේ කළ නොහැක. එහිදී අසාධාරණය නොපවතින අතර ස්වභාවයෙන් පවතින්නේ සත්‍යයි. එහිදී සිදුවනු ඇත අපගේ වරදට සාක්ෂි දීමට. එසේනම් කුමක්ද තවත් කළ හැකි දේ? පශ්චාත්තාපයට කළ හැකි දේ කුමක්ද? ඉතින් මා කුමක් කරන්නද? දේවදූතයනි, උදව් කළ මැන. කළ හැකි සියලු දේ කළ මැන. මට පහසුවෙන් කළ හැක. ඔහු දෙවියන් මුමුණුමින් සිටින අතරතුර ඒත් මා දැන් එසේ කළහොත් ඔහු ස්වර්ගයට යනවා. මගේ පලි ගැනීමට එච්චරයි මට කළ හැක්කේ. දුෂ්ටයෙක් මරනවා මගේ පියා. ඒ සඳහා මා ඔහුගේ ඔක්කොම පුතා එම දුෂ්ටයව යවනවා ස්වර්ගයට. නෑ, ඒක පලි ගැනීමක් නෙවෙයි. ඒක උදව්වක්. මා ඔහු මරණයට පත් කළහොත් පව් සමා කරන විට එළව යන්න සූදානම් වන විට නෑ. අසිපත රඳවා ගනිමි වඩා පව්කාර අවස්ථාවක් එනතු. බීමත්ව නිදා සිටිනා විට, කෝපයෙන් සිටිනා විට, මගේ මවත් සමග සම්මත රමණයේදී සිටිනා විට අන්න එවිට ඔහු පෙරළමි ඔහුගේ දෙපා වදිනා පරිදි අපායි. මගේ මෑණියන් මා එනතුරු බලා සිටී. මේ ආඥාව දිගු කරයි තොපගේ කාලකන්ණි ආත්මය. ඒත් තවත් වැඩි කාලයක් තොපට නැත ජීවත් වීමට. මා කතා කළා වූ වචනවල නැත කිසිදු හැඟීමක්. හදපත්ලෙන් නොයන වචන කෙදිනකවත් ළඟා නොවේ දෙවියන්ගේ සවනට.